පසුගිය දින කිහිපය තුළ ලංගම බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් පිළිබඳව සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේද ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා. පාරදන්න සියකාර් රේඩියෝස් ශ්‍රී ලංගමේ විසින් අනවසර බස් රථ ගණනාවක් රට පුරා ධාවනය කරනවා. මේ බස් රථ ජාතික ගමනාගමන කොමිසම් සභාවේ අනුමැතියකින් තොරවයි ධාවනය කරන්නේ. ඔය ගැරන්ටි ඇල්ල ප්‍රදේශයේ අනුතර සිදු වූ බස් රථයටත් ජාතික ගමනාගමන කොමිසම් සභාවෙන් අනුමැතියක් ලැබී නැති බව තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම මුලතිව් මහරගම කියන බස් රථයට ජාතික ගමනාගමන කොමිසම් සභාව ලිපියක් නිකුත් කරනවා. එම බස් රථය වහාම අත්තිට වන්නේ කියලා ඩිපෝවට. ඒ වගේම අමාත්‍යාංශයෙන් ලිපියක් නිකුත් කරනවා ගමනාගමන මණ්ඩලයට මේ බස් රථයේ ධාවනය වහාම නවත්තන්න. නමුත් මේ කිසිදු දැනුම් දීමකට අවනත නොවි මේ බස් රථය ධාවනය කරනවා. පොල්ගහවෙලදී බස් රථය අනතුරට ලක් වෙනවා. මේ අනතුරට ලක්වීම තුලින් බස් රථයේ ගමන්ගත් අසරණ මගීන් 4 දෙනෙකුගේ ජීවිත අහිමි වෙනවා. 6 දෙනෙක්ට බරපතල තුවාල සිද්ධ වෙනවා. මේ අනතුරේ වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගත යුතුයි. ඒ වගේම තමයි සෙන්සුරාදාදී තංගල්ල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වුණා. ශ්‍රී ලංකම් බස් රථයක් ගාල්ල පාසිකුඩා කියන බස් රථය. මේ බස් රථයටත් අපි දන්න තරමට ජාතික ගමනාගමන කොමිසම් සභාවෙන් අවසරයක් නැහැ. මෙවැනි බස් රථ අද වන විට රට පුරා 150කට අධික ගමන් වාර සංඛ්‍යාව මේ බස් රථ ධාවනය වෙනවා. කාන්තාංකුඩි මහරගම කියලා බස් එකක් ධාවනවා අවසරයකින් තොරයි. ගාල්ල මන්නාරම මාර්ගයේ තිබෙන ඒකාබද්ධ කාලසටහන් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි මේ බස් රථ ධාවනය කරන්නේ. මේ මාර්ගයේ ඇතිවන අධික තරඟකාරීත්වය තුල මේ රීදුරන් අධික පීඩනයකට පත් වෙනවා. බස් රථයේ කාපට් එක ගලවන්න, ත්‍රිවිල් එකේ මිදිවල්ල ගලවලා මේ මාර්ග අනතුරු නවත්තන්න බෑ. ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අපි ඉල්ලනවා ප්‍රවාහන අමාත්‍යාංශයේ යටතේ ධාවනය වන රාජ්‍ය ප්‍රවාහනය නියාමනය කරන්න. මේ සම්බන්ධයෙන් වැඩ බලන වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අදහස් පළ කළා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල පදිංචිකරුවන් සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස සංකීර්ණයේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ගමනාගමන මණ්ඩලය කියන්නේ රජ ආයතනයක්. රජ ආයතනයක් CTB-ගේ බස් එකක් තහනම් කරලා තියෙන රජ ආයතනයක් රජ ආයතනයකට අනුකූලයි. ඒක නිසා අපි එහෙම බස් දුවන්නේ නැත. පසුගිය මාස දෙක ඇතුළත සෑහෙන අනතුරු තොගයක් වුණා. ඒ පරීක්ෂණ කටයුතු කොහොමද? ගැරන්ටි ඇල්ල ප්‍රදේශයේ වෙච්ච පරීක්ෂණ කටයුත්තේ RMV ගේ නිලධාරීන් ඒගොල්ලන්ගේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා වාර්තාව අපිට ලබා දීලා තියෙනවා. ඒ වාර්තාව අපි පොලිසියට ඉදිරිපත් කරලා තියෙනවා. පරීක්ෂණ කටයුතු ඉතා හොඳින් ඉක්මනින් කෙරීගෙන යනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.